ඒක එක වචනය පාඩම් කරන් තුනේ ඒක වරද්දුවනේ. ක්‍රියාභ්‍යාකතා. ඒක හරියට උච්චාරණය කරලා කියන්න ඕනේ. ක්‍රියාභ්‍යාකතා ධම්මා. උච්චාරය පාඩම් කරන්න තියෙනවා. ඒක වරද්දන්න පුළුවන්. ක්‍රියාභ්‍යාකතා. ක්‍රියාභ්‍යාකතානං ධම්මානං හරි. ඒක අපේ දා කියලා අවසන් කළා නේද? ආසේවන ප්‍රත්‍යය. අවසන් කළා නේද? ඈ? ආයෙකට කියන්න තියෙනවා. පුරිමා ක්‍රියාභ්‍යාකතා ධම්මා පච්චිමානං ක්‍රියාභ්‍යාකතානං ධම්මානං ආසේවන පච්චයේන පච්චයෝ. ඒක සිංහල තේරුම කිව්ව නේද? ඈ? සිංහල තේරුම කිව්වනේ. එතකොට පුරිමා ක්‍රියාභ්‍යාකතා ධම්මා පච්චිමානං ක්‍රියාභ්‍යාකතානං ධම්මානං. ඒකේ තියෙන්නේ අන්තිම ලියලා තියෙන්නේ මොකද්ද ඇත්ත? ඒක තේරුමද ලියන්න තියෙන්නේ? සිංහල තේරුම කැටියෙන් ලිව්වා. විස්තරය ලියාගත්තේ නැහැ. පුරිමා ක්‍රියාභ්‍යාකතා යන පාඨයෙන් පුරිමා ක්‍රියාභ්‍යාකතා ධම්මා යන පාඨයෙන් පුරිමා ක්‍රියාභ්‍යාකතා ධම්මා යන පාඨයෙන් අන්තිම ජවනය හැර මුලින් වූ දහටක් වූ ක්‍රියාජවනයන් ප්‍රත්‍ය දැක්වූ සේක. ක්‍රියාජවන කියන්නේ මොනවද? ක්‍රියාසිත. ක්‍රියාජවන කියලා කියන්නේ ක්‍රියාසිත. ක්‍රියාසිත සහ ක්‍රියාසිත වල යෙදෙන චෛතසික ධර්මයන්. ඒවට කියන්නේ මොකක් කියලාද? ක්‍රියාජවනයන් කියලා සඳහන් කරනවා. පුරිමා ක්‍රියාභ්‍යාකතා ධම්මා පච්චිමානං ක්‍රියාභ්‍යාකතානං ධම්මානං ජනපාඨයෙන් පච්චිමානං ක්‍රියාභ්‍යාකතානං ධම්මානං ජනපාඨයෙන් ප්‍රථම ජවන හැර ඉස්සෙල්ලා කිව්වේ මොකද්ද? අන්තිම ජවන. මෙතන කියන්නේ ප්‍රථම ජවන හැර ක්‍රියා ජවන දහටක් වූ ප්‍රත්‍යෝත්පන්නයන් දැක්වූ සේක.
නැතහොත් හසිතෝත්පාද මහා ක්‍රියා දෙවැනි ජවනයට ප්‍රත්‍යවන ප්‍රථම ජවනයද තුන්වන ජවනයට ප්‍රත්‍යවන දෙවන ජවනයද හතරවෙනි ජවනයට ප්‍රත්‍යවන තුන්වෙනි ජවනයද පස්වෙනි ජවනයට ප්‍රත්‍යවන හතරවෙනි ජවනයද හයවෙනි ජවනයට ප්‍රත්‍යවන හයවෙනි ජවනයට ප්‍රත්‍යවන පස්වන ජවනයද හත්වෙනි ජවනයට ප්‍රත්‍යවන හයවෙනි ජවනයද එතකොට දෙවෙනි ජවනයට ප්‍රත්‍ය වෙන්නේ පළවෙනි ජවනය. තුන්වෙනි ජවනයේට දෙවෙනි ජවනය. හතරවෙනි ජවනයේට තුන්වෙනි ජවනය. පස්වෙනි ජවනයේට හතරවෙනි. හයවෙනි ජවනයේට පස්වෙනි ජවනය. හත්වෙනි ජවනයේට හයවෙනි ජවනය. එහෙම ක්‍රමානුකූලව ප්‍රත්‍ය වෙනවා. මහත්ගත ක්‍රියා සෝමනස්ස සහගත ජවන හතරට ප්‍රත්‍යවන මහත්ගත ක්‍රියා සෝමනස්ස සහගත ජවන හතරට ප්‍රත්‍යවන. එතකොට මහත්ගත ක්‍රියා සෝමනස්ස සහගත ජවන හතර කියන්නේ මොකද්ද? මහත්ගත ක්‍රියා හොඳට අහුම් ගන්න දෙන්න. මහත්ගත ක්‍රියා සෝමනස්ස ජවන සහගත. දැන් මේ හොඳට කල්පනාවෙන් උත්තර දෙන්න ඕනේ. සෝමනස්ස සහගත ඒ කියන්නේ මහත්ගත ක්‍රියා. මහත්ගත ක්‍රියා කියන්නේ මොනවද? රූපාවචර අරූපාවචර කියන එක ක්‍රියාසි. එතකොට මේ මහත්ගත ක්‍රියා සෝමනස්ස සහගත ජවන. මහත්ගත ක්‍රියා සෝමනස්ස සහගත ජවන කීයක් තියෙනවද? මොනවද හතර? විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතා සහිත ප්‍රථම ධාන ක්‍රියා සිත. ඊළඟට විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතා සහිත ဒုတိယ ධාන ක්‍රියා සිත. ඊළඟට ප්‍රීති,
සුඛ ඒකාග්‍රතා සහිත තතියඥාන ක්‍රියාසිත. සුඛ ඒකාග්‍රතා සහිත චතුර්ථ ඥාන ක්‍රියාසිත. ඊළඟට ඔව් එතෙන්ට විතරයි සෝමනස්. අයි අනිත් එක ගන්නෙ නැත්තේ. දැන් මහග්ගත ක්‍රියා වුණෙන් පස්සේ රූපාවචර අරූපාවචර කොට්ටාස දෙකමනේ. එතකොට මෙතන හතරක් ගන්නෙ මොකක් නිසාද? සෝමනස්ස සහගත ක්‍රියාජවන කියලා කිව්වා. එතකොට මහග්ගත ක්‍රියාසිතවල සෝමනස්ස සිත් තියෙන කීයද? හතරයි. සෝමනස්ස ක්‍රියාසිත තියෙන කීයද? හතරයි. අනිත් ඒ ඔක්කොම මොනවද? උපේක්ඛා සහගත. දැන් පංචම ධානය අරගත්තන් පස්සේ උපේක්ඛා සහගත පංචමඥාවන ක්‍රියාසිත. ඊගාට අරූපාවචර සිත අනිවාර්යයෙන්ම උපේක්ඛා සහගතයි. ඒක නිසා මේව වෙන දැන් මේක කියනකොට හොඳට මේ පිළිබඳව දැනීම වැටහීම අවබෝධය තියෙන්න ඕනේ. ඇයි අපි එහෙම ඔක්කොම නැත්තම් කීයක් තියෙනවද මේ ක්‍රියාසිත මහග්ගත? 9ක් තියෙනවා. මේ 9න් කීයද ගන්නෙ? 4යි. එතකොට කීයක් අයින් වෙනවද? 5යි. මොනවද අයින් වෙන ඒවා? උපේක්ඛා සහගත උපේක්ඛා ඒකාග්‍රතා සහිත පංචමඥාවන ක්‍රියාසිතයි. ඊගාවට ආකාසානං ඡායතන ක්‍රියාසිතයි, විඥානං ඡායතන ක්‍රියාසිතයි, ආකින්චඤ්ඤායතන ක්‍රියාසිතයි, නේව සංඥා නා සංඥායතන ක්‍රියාසිතයි. ඒ ඔක්කොම උපේක්ඛා සහගතයි. ඒක නිසා ඒ ටික අරගන්නේ නැහැ. ඒතකොට එහෙමනම් මහග්ගත සෝමනස්ස සහගත ක්‍රියාසිත ඔක්කොම කීයද තියෙන්නේ? 4යි. සෝමනස්ස සහගත ජවන 4ට පත්‍ය වන දිව දෙක. ගෝත්‍ර භූ කෘත්‍ය ඇති මහා ක්‍රියා ප්‍රථම සිද්දක මහග්ගත ක්‍රියා උපේක්ඛා සහගත. එතකොට මහග්ගත ක්‍රියා උපේක්ඛා සහගත සිත් කීයක් තියෙනවද? 5ක් තියෙනවා. අන්න ඒව දැන් අර නිකම්ම ලියන වැඩි ඒ ගැන තේරුම් අරගෙන ලියන එක ඉතාමත්ම හොඳයි. එතකොට එහෙමනම් එතන කීයක් තියෙනවද? මහග්ගත ක්‍රියා උපේක්ඛා සහගත සිත්. මහග්ගත ක්‍රියා උපේක්ඛා සහගත සිත් 5ට ප්‍රත්‍යවන මහා ක්‍රියා තුන්වන සිත් දෙක. තුන්වන සිත් දෙක කියලා කියන්නේ මොකද්ද? උපේක්ඛා සහගත සිත් 5ට මහග්ගත ක්‍රියා උපේක්ඛා සහගත සිත් 5ට ප්‍රත්‍යවන මහා මොකද්ද? උපේක්ඛා මොකද්ද? මහා ක්‍රියා තෘතියද්වය. මහා ක්‍රියා තුන්වෙනි සිත් දෙක. මහා ක්‍රියා තුන්වෙනි සිත් දෙක කියන්නේ මොකද්ද?
පළවෙනි සිත් දෙක මොකද්ද? සෝමනස්ස සහගත ඥාන සම්පයුත්ත අසංකාරික හිත සසංකාරික හිත. ඊගාවට පළවෙනි හිත් දෙක මොකද්ද? සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික හිත සසංකාරික. දෙවෙනි සිත් දෙක මොකද්ද? ඊගාවට තුන්වෙනි හිත් දෙක මොකද්ද? උපේක්ඛා සහගත ඥාන සම්පයුක්ත අසංකාරික හිත සසංකාරික හිත. හරිනේ? එතකොට එතන තියෙන මොකද්ද? උපේක්ඛා සහගත ඥාන සම්පයුක්ත අසංකාරික හිත සහ සසංකාරික හිත. එතකොට මහාග්ගත ක්‍රියා උපේක්ඛා සහගත හිත් පහට ප්‍රත්‍ය වෙන්නේ. එහෙමනම් මොකද්ද? මහා ක්‍රියා තුන්වෙනි හිත් දෙක. මහා ක්‍රියා තුන්වෙනි හිත් දෙක කියලා කියන්නේ උපේක්ඛා සහගත ඥාන සම්පයුක්ත අසංකාරික සිත සහ සසංකාරික සිත. ගණන් කරලා බලන්න. පළවෙනි සිත් දෙක සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික හිත සසංකාරික හිත. ඊළඟට දෙවෙනි සිත් දෙක සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත අසංකාරික හිත සසංකාරික හිත. තුන්වෙනි සිත් දෙක උපේක්ඛා සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික හිත සසංකාරික හිත. ඇයි එතන ඒ තුන්වෙනි සිත් දෙක ගන්නෙ මොකක් නිසාද? ඇයි අර මහාග්ගත ක්‍රියා පහ එතන උපේක්ඛා සහගතයි. එතකොට උපේක්ඛා සහගත සිත් වලට ප්‍රත්‍ය වෙන්නේ මොකද්ද? උපේක්ඛා සහගත සිත්. වැටහෙනවද කියන කාරණාව? එතකොට දැන් මේක නිකම්ම බෑ අර මුල් ටික හොඳට දැන් මතක තියෙන්න ඕනා කියන එක වැටහෙනව නේද? ඒක නිසා තමයි පහුගිය කාලේ නැවත ඒවම කිව්වේ. තේරුණාද? දැන් මේව ටක් ගාලා මතක හිටින්න ඕන. එතකොට එහෙමනම් තුන්වෙනි දෙක කියලා කියන්නේ උපේක්ඛා සහගත ඥාන සම්ප්‍රයුක්ත සංකාරික සිත සහ සසංකාරික සිත. එතකොට මෙතන මහාග්ගත ක්‍රියා උපේක්ඛා සහගත සිත් පහට ප්‍රත්‍ය වෙන. එතකොට මහාග්ගත ක්‍රියා උපේක්ඛා සහගත සිත් පහ කියලා කියන්නේ මොකද්ද? උපේක්ඛා සහගත උපේක්ඛා ඒකාග්‍රතා සහිත පංචම ධානය සිතයි ආකාසානං ඡායතන සිතයි විඥානං ඡායතන සිතයි ආකින්චඤ්ඤායතන සිතයි නේව සංඥා නා සංඥායතන සිතයි. මේ ඔක්කොම උපේක්ඛා සහගතයි. එහෙමනම් උපේක්ඛා සහගත සිත් වලට ප්‍රත්‍ය වෙන්නේ මොන සහගත සිත්ද? උපේක්ඛා සහගත සිත්. එතකොට උපේක්ඛා සහගත සිතුත් මොකද්ද? ඥාන සම්පයුක්ත හිත්. ඥාන සම්පයුක්ත හිත්. දැන් මොකක්ද අන්තිමට ලිව්වේ? පසට ප්‍රත්‍ය වෙන මහා ක්‍රියා තුන්වෙනි සිත් දෙක. සමාපජ්ජන වේතේන්හි සමාපජ්ජන වීතීන් කියලා කියන්නේ මොකද්ද? අපි ඔය ඇත්තන්ට කියවා ආවජ්ජන සමාපජ්ජන අදිත්තාන උත්තාන පච්චවෙක්කනා කියලා පහක් කියවනේ. එහෙම නෝද? ආවජ්ජන සමාපජ්ජන අදිත්තාන උත්තාන පච්චවෙක්කනා කියලා පහක් කිව්වා. ඒ පහට කියන්නේ මොකක් කියලාද? සග්ගාලා මතක වෙනවනේ. මොනවද? ආවජ්ජන සමාපජ්ජන අදිත්තාන උත්තාන පච්චවෙක්කන. මොනවද ඒකට කියන නම? කොච්චර නම් ඕක කියලාද? ඉතින් ඒක නැති නිසා හොඳයි. මොනවද? පංචවිධ වසීතා. ඒකට කියන මොකක් කියලාද? පංචවිධ වසීතාවය. අපි කියවන්නේ දැන් ප්‍රථම ධානය ලබා ගත්තා නම් ඒක පංචවිධ වසීතාවෙන් වසන් කරගන්නවා. ဒုတိ ය ධානය ලබා ගත්තා නම්
ඒක පංචවේද වචීතාවෙන් වසන් කරගෙන තමයි ඊළඟ ධානයට යන්නේ. ඊගාවට තුන්වෙනි ධානය පංචවේද වචීතාවෙන් වසන් කරගෙන තමයි හතරවෙනි ධානයට යන්නේ. හතරවෙනි ධානය ලබා ගත්ත කෙනා මේ ආවජ්ජන සමාපජ්ජන අදිත්තාන උත්තාන පච්චවේක්කනා කියන මේ පංචවේද වචීතාවෙන් වසන් කරගෙන තමයි පංචම ධානයට යන්නේ. අපි ඒක කියලා දුන්න මුලින්. ඊටවට ඒ පංචවේද වචීතාවයන්ගෙන් එකක් තමයි මොකද්ද? සමාපජ්ජන කියලා කියන්නේ. එතකොට මේ පහට කියන නම මොකද්ද? පංචවේද වචී. පංචවේද වචී. පංචවේද වචීතා ඔයාලා වචී ගුරුකම් එහෙම නෙමෙයි හොඳේ. ඔව් පංචවේද වචී. එතකොට පංචවේද වචීතාවය කියලා කියන්නේ ආවජ්ජන, සමාපජ්ජන, අදිත්තාන, උත්තාන, පච්ච. සමාපජ්ජන කියලා කියන්නේ සම වැදීම. මොකකට සම වැදීමද? ඥානයට සම වැදීම. සමාපජ්ජන වේතේන්හි පසුව වූ මහත්ගත ක්‍රියාවන්ට ප්‍රත්‍යවන මහත්ගත ක්‍රියාවන්ට ප්‍රත්‍යවන పూర్ව වූ මහත්ගත ක්‍රියාවෝය. ඒක සමාපජ්ජන වීතීන් කියලා කියන්නේ දැන් ඒක ක්‍රියාසිට ඇති වෙන්නේ කාටයි කියලාද ඔයත් අහලා තියෙන්නේ? රහතන් වහන්සේලා ප්‍රථම ධානයේට සමවදිනව නම් ဒုတိ ය ධානයේට සමවදිනව නම් තතිය ධානයේට සමවදිනව නම් ওই විදිහට ඒ මේ සමාපත්තීන්ට සමවදිනව නම් එතකොට ඒ සමාපatti වේතෙන් වල පසුව මහත්ගත ක්‍රියාවන්ට පසුව ඇති වෙන මහත්ගත ක්‍රියාවන්ට ප්‍රත්‍යවන අපි කියමුකෝ රහතන් වහන්සේ නමක් මේ ප්‍රථම මේ ဒုတိ ය ඥාන ක්‍රියා සමාපත්තියට සමවදිනවා. එතකොට ඒකට උපකාර වෙන්නේ මොකද්ද? මුලින් තියෙන ප්‍රථම ඥාන සමාපත්තිය. ඊගාට තුන්වෙනි එකට දෙවෙනි එක, හතරවෙනි එකට තුන්වෙනි එක, පස්වෙනි එකට හතරවෙනි එක. ඊගාවට අරූපාවචර ධාන වලට නම් පංචම ධාන. මේ විදිහට పూర్ව වූ මහත්ගත ක්‍රියාවෝ යන ප්‍රත්‍ය ධර්මයන් දැක්වූසේක. සම්ප්‍රදාන පාඨයෙන් එදා සම්ප්‍රදාන පාඨය කියලා කියන්නේ මොකද්ද? පච්චමානං ක්‍රියාභ්‍යාකතානං ධම්මානං. ඒ මුලින් අපි කියලා දීලානේ තියෙන්නේ. එතකොට කතරෝ පාඨය කියන්නේ මොකද්ද? පුරිමා මොකද්ද? පුරිමා ක්‍රියාභ්‍යාකතා තමයි. ඒකට කියනවා කතරෝ පාඨය කියලා. සම්ප්‍රදාන පාඨය කියලා කියන්නේ පච්චමානං ක්‍රියාභ්‍යාකතානං ධම්මාන. දැන් ඒක කියනකොටම හොඳට දැනුවත් වෙන්නට ඕන. ඒතකොට අපි අර වාක්‍යය කියන්න ඕනේ සම්ප්‍රදාන පාඨයෙන් කියනකොට මේ චතුර්ථී විභක්තියෙන් තියෙන වාක්‍ය අරගන්න ඕන. සම්ප්‍රදාන පාඨයෙන් හසිතෝත්පාද මහා ක්‍රියා දෙවෙනි තුන්වෙනි ආදී ජවනයෝය.
එතකොට හසිතෝත්පාදන මහා ක්‍රියා කියලා කියන්නේ ඔය මේ හසිතෝත්පාද සිත කියලා එකක් තියෙනෝනේ. හසිතෝත්පාද සිත කාටද ඇති වෙනවයි කිව්වේ? රහතන් වහන්සේලා. ඊගාවට මේ මහග්ගත ක්‍රියා ජවන කියන එක දැන් ඔයත් දන්නවනේ මොනව මහග්ගත ක්‍රියා ජවන කියලා කියන්නේ? මහග්ගත ක්‍රියා ජවන කියලා කියන්නේ මොකද්ද? රූපාවචර අරූපාවචර ක්‍රියාසි. මහග්ගත ක්‍රියා ජවනයෝය මහග්ගත ක්‍රියා ජවනයෝය යන ප්‍රත්‍යෝත්පන්න ධර්මයන් දැක්වූ සේක. ප්‍රත්‍යෝත්පන්න ධර්මයන් දැක්වූ සේක. කරණ පාඨයෙන් කියන එක දන්නවද? ඕනනම් කරණ පාඨයෙන් කියලා වරහන් ඇතුළේ දාගන්න නැත්තම්. මොකද්ද මෙතන කරණ පාඨය කියලා කියන්නේ? මොකද්ද? ආසේවන පච්චයේන පච්චයෝ. පච්චයේන කියලානේ තියෙන්නේ. ආසේවන පච්චයේන පච්චයෝ. වරහන් ඇතුළේ ඒක දාගන්න. කරණ පාඨය කියන්නේ ඔක ආසේවන පච්චයේන පච්චයෝ. පච්චයේන කියලා කියන්නේ ඒන කියන කියන්නේ මේ කරණ පාඨය. එක්වර ලැබෙන ආසේවන අනන්තර සමානන්තර උපනිස්සය නත්ති විගත යන ශක්ති 6 අතුරෙන් ආසේවන ශක්තියෙන් එතන ඒකත් එක්ක දෙන ශක්තිය 6ක් තියෙනවා. ඒ 6න් මොකද්ද මෙතන දෙන්නේ? 6 ආසේවන ශක්තියෙන් උපකාර වන බව දක්වා ඇත. ඊගාට ඒකේ විශේෂ කරුණු කීපයක් තියෙනවා. ඒක ලියා ගන්න. පුරිමා කුසල ධම්මා පච්චිමානං අකුසලානං ධම්මානං අභ්‍යාකතානං ධම්මානං යනාදී වශයෙන් දක්වා නැත්තේ. අනිත් ඒවායි තෝරන්නේ පුරිමා කුසල ධම්මා පච්චිමානං අකුසලානං ධම්මානං ඔය ආදී වශයෙන් දක්වලා තියෙනනේ. නමුත් මෙතන එහෙම එකක් දක්වලා නැහැ. පුරිමා කුසල ධම්මා පච්චිමානං
අකුසලානං ධම්මානං ඊගාට අභ්‍යාකතානං ධම්මානං මේ ආදි වශයෙන් ඒක දක්වලා නෑ. එහෙම දක්වලා නැත්තේ කුසලය අකුසලයට හා විපාක ක්‍රියාවන්ටත් අකුසලය කුසලයට හා විපාක ක්‍රියාවන්ටත් තමන්ගේ ස්වභාවය ගැන්වීමට සමත් නොවන හේයිනි. විපාකය කර්ම බලයෙන් ඇතිවන්නක් බැවින් විපාකය කර්ම බලයෙන් ඇතිවන්නක් බැවින් විපාකය කර්ම බලයෙන් ඇතිවන්නක් බැවින් කර්මානුරූපවම දුර්වල හෝ බල ඇති හෝ නොවේ. එම නිසා විපාකය විපාකයටද ආසේවන පත්‍ය නොවේ. එතකොට විපාකය තවත් විපාකයට ආසේවන පත්‍යක් වෙන්නේ නැහැ. එතකොට අර සිත් තමයි එතන, ඒ කියන්නේ කුසල අකුසල් සිත් තමයි මොකද්ද වෙන්නේ? ආසේවන පත්‍යක් බවට පරිවර්තනය වෙන්නේ. එතනින් ඒ ආසේවන පත්‍යේ අවසානය ආසේවන පත්‍ය. ඊගාට තියෙන කර්ම පත්‍ය. එතකොට අපි ආසේවන පත්‍ය පිළිබඳව තමයි මෙච්චර දවස් ඔයයන්ට පැහැදිලි කරලා දුන්නේ. එතකොට ආසේවන කියන එකේ අදහස මොකද්ද? නැවත නැවත සේවනය කිරීම. එතකොට නැවත නැවත සේවනය කිරීම තුළින් දැන් අපි කියමු කුසල ධර්මයක් නැවත නැවත සේවනය කිරීම තුළින් නැවත නැවත භාවිතා කිරීම තුළින් අර කුසලය මොකද වෙන්නේ? වඩා වර්ධනය වෙනවා. දැන් ඉරක් උඩ තව ඉරක් ඇඳන් පස්සේ ඒක ප්‍රකට වෙනවා. තීන්ත ගා පිටික ආපහු තින්ත ගන්නකොට අරිට වැඩි දීප්තිමත් ස්වභාවයට
පත් වෙනවා. අන්න ඒ වගේ තමයි කුසලයක් කළාට පස්සේ නැවත කුසලයක් කරනකොට අර කරපු කුසලයේ ඊළඟ කුසලයට ප්‍රබල හේතුවක් බවට පත් වෙන එක ඊටාමත් උසස් තත්ත්වයට පත් වෙනවා. යන අකුසලයක් කළාට පස්සේ අකුසල් සිතක් පහළ වුණා නම් ඊළඟටත් අකුසල් සිතක් නම් පහළ වෙන්නේ අකුසල් සිත ප්‍රබල තත්ත්වයට පත් වෙනවා. කුසලයක් කළාට පස්සේ නැවත ඒ කුසලය ඇසුරු කරගෙන කුසලයක් ඇති වෙනවා නම් ඒ කුසලය ප්‍රබල වෙනවා. අකුසලයක් කළාට පස්සේ කුසලය අතුරු කරගෙන තව අකුසලයක් කරනකොට ඒ අකුසලය ප්‍රබල තත්ත්වයට පත් වෙනවා. ඉතින් ඒක නිසා මෙතන කියන පුරිමා කුසලා ධම්මා පච්චිමානං කුසලානං ධම්මානං ආසේවන පච්චේන පච්චයෝ. කියන්නේ පුරිමා අකුසලා ධම්මා පච්චිමානං අකුසලානං ධම්මානං ආසේවන පච්චේන පච්චයෝ. මුලින් කරා වූ අකුසල කර්මයක් තියෙනවා නම් පස්සේ කරන අකුසල වලටත් ඒක ආශේවන ප්‍රතිශක්තියෙන් උපකාරී වෙන එක අකුසලයේ බලවත් වෙන්න හේතුවක් බවට පත් වෙනවා. ඊළඟට පුරිමා ක්‍රියා අභ්‍යාකතා ධම්මා පච්චිමානං ක්‍රියා අභ්‍යාකතානං ධම්මාන. අනෙතන තව අභ්‍යාගත කියුවන් පස්සේ තියෙනවා විපාක අභ්‍යාගත කියනවා ක්‍රියා අභ්‍යාගත කියනවා. මෙතන විපාක අභ්‍යාගත කියලා කතාවක් මෙතන ඇත්තේ නෑ. මෙතන දක්වලා තියෙන්නේ මොකද්ද? ක්‍රියා අභ්‍යාගත. ඒක ක්‍රියා අභ්‍යාගත කියලා කියන්නේ ක්‍රියා අව්‍යාකෘත. අව්‍යාකෘත ගණයට මොනවද අයිති වෙන්නේ ධර්මතාවයන්? ක්‍රියාසිතෝයි විපාකසිතෝයි රූපයි. ගන්න නිර්වාණය. ඔය ටිකනේ. හරි. එතකොට මෙතන කියන්නේ පුරිමා විපාකාභ්‍යාකතා කියලා නෑ. තියෙන්නේ මොකද්ද? පුරිමා ක්‍රියාභ්‍යාකතා ධම්මා. මුලින් ඇතිවෙනා වූ ක්‍රියා අව්‍යාකෘත ධර්මයන් පච්චිමානං ක්‍රියාභ්‍යාකතානං ධම්. පසුව ඇති වෙන ක්‍රියා අව්‍යාකෘත. ඒ කියන්නේ ක්‍රියාසිත වල. එතන මේක විපාක ගැන කතාවක් නෑ. ක්‍රියාභ්‍යාකතානං ධම්මානං ආසේවන පච්චේන පච්චය. එතනින් ඒ ටික අවසාන. ඊළඟට තියෙන මොකද්ද? කර්මපච්චය. මොකද්ද? කර්මපච්චය. අපි ඊළඟ දවසට කර්මපච්චය පිළිබඳව කියමු. එතකොට කර්මපච්චය කියන එකේ අදහස් කරන්නේ මොකද්ද? ලියා ගන්න එපා. මට ටිකක් වේලාවකින් වටින්න තියෙනවා. දානෙකට වඩින්න නිසා 10 ඉවර කරන්න වෙනවා. ඔව්. පැයක කාලයක් අපිට ගන්න වෙන කරන්න දෙයක් නැහැ. මුලින් සාකච්ඡා කරනවා පස්සේ මේ සාකච්ඡාවට දෙන්න තුන වෙලාව නේද? ඊළඟට මේ කර්මපත්ති ගාව දවසට තියෙන මොකද්ද? කර්ම මාතෘකාව ලියලා තියන්නේ. තමන් පොල් ලියන මාතෘකාව විතරක් ලියලා යන කර්ම ප්‍රත්‍ය. එතකොට දැන් හරියට භාගයක් කියලා ඉවරයි ප්‍රත්‍ය. ප්‍රත්‍ය නිර්දේශ වාරයෙන් භාගයක් කියලා ඉවරයි. ප්‍රත්‍යේ ඔක්කොම විස්තර වලට තාම දැනගත්තේ නැහැ. තාම මේක එහාට තියෙනවා. මේක තාම කියාගෙන යන්නේ අපේ ප්‍රත්‍ය නිර්දේශය විතරයි. තේරුණාද? තව තියෙන එකේ ගොඩක්. ඔක්කොම එක සැරේට කලවම් කරගෙන කරන්න බෑ. කර්ම ප්‍රත්‍ය. ඒතකොට ආසේවන ප්‍රත්‍ය කියන එකෙන් කියන්නේ මොකද්ද? නැවත සේවනය කෙරීම. කර්ම ප්‍රත්‍ය. දැන් කර්ම ප්‍රත්‍ය කියලා කියන්නේ මොකද්ද? කර්ම කියලා කියන්නේ මොකද්ද? ක්‍රියාව කියලා කියන්නේ මොකද්ද? දැන් අපි කියමුකෝ චේතනාව කියන එක. චේතනාවක් නැත්නම් අපිට මේ මෙලෝදියක් කරන්න බෑ. මේ අත උස්සන්න පුළුවන්ද? චේතනාව නැත්තම් අත පාත් කරන්න පුළුවන්ද? කතා කරන්න පුළුවන්ද? දුවන්න පනින්න පුළුවන්ද? ඒ මොකක්වත් කරන්න බෑ. මොකද්ද තියෙන්න ඕනේ එහෙමනම්? චේතනාව තමයි මූලික වෙන්නේ. එතකොට අතපය ඉස්සීම, ඊගාට මේ ශරීරාංගයන් ඉස්සීම, එතකොට පහත් කිරීම, දිග්ගස්සන එක, ඊගාට නවන එක. දැන් බලන්න ඔය ඇත්තන්ට ඔය සතිපට්ඨාන සූත්‍රයේ තියෙන ඒවා හොඳට පැහැදිලි කරගන්න පුළුවන්. මේවත් එක්ක එකට
ඒක තමයි ඔය සම්පජාඤ්ඤ පබ්බේ තියෙන මොකද්ද? මොකක්ද කියන්නේ? සම්මින්ජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති කියේ නේද? ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ වාසිතේ ඔය ආදී වශයෙන් කියදී. එතකොට අත්පාය ආදීමයි ශරීරවයන් උස්සන්න, පහත් කරන්න, දිගු කරන්න, අකුලවන්න මේ පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම දෙන්න පුළුවන්කම තියෙන්නේ, ගන්න පුළුවන්කම තියෙන්නේ, ගහන්න බනින්න පුළුවන්කම තියෙන්නේ නේද? විවිධාකාර දේවල් විමසන්න පුළුවන්කම තියෙන්නේ. මේ ආදී වශයෙන් කායිකවොත්, වාචිකවොත්, මානසිකවොත් මේ සියලුම ක්‍රියාවන් සිද්ධ කිරීම සඳහා මේ උත්සාහයක් හා සම්බන්ධව, ඒ කියන්නේ සිතත් එක්ක මේ උත්සාහයක් හා සම්බන්ධව තමයි මේ චේතනාව පවතින්නේ. ඒ චේතනා කියන චෛතසිකේ නැත්තම් අපිට මේ කිසියම් දෙයක් කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඔය ඇත්තන්ට ඒ වුණාට වැටහෙනවද දැන් තමන්න චේතනාවක් ඇති වෙලා මේ දේ කරනවා කියලා. මේ අත උස්සන එක චේතනාවකට අනුව කරනවා කියලා ඔය ඇත්තන්ට වැටහෙනවද ඒ වෙලාවේ? එහෙම වැටහෙන්නේ නෑ. හොඳට සිහි කල්පනාවෙන් හිතියොතින් තමයි ඔය ඇත්තන්ට දැනෙන්නේ, වැටහෙන්නේ, දැනෙන්නේ මේ චේතනාව ඇති වුණා. ඒ අනුව තමයි මේ දේ ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණා. එතකොට ඔය ඇත්ත අහලා තියෙන චේතනාහම් භික්කවේ කම්මං වදාමි. චේතනාව මහණෙනි මම මේ චේතනාව තමයි කර්මය කියලා සඳහන් කරන්නේ. එතකොට චේතනාවෙන් තොරව යමක් කරනවා ඒ කර්මයක් බවට පත් වෙන්නේ නැහැ. එතකොට දැන් ඔන්න අපි අත මේ පය ඔතල බිමින් තියනවා. හැබැයි සතෙක් පෑගෙනවා. හරිද? හැබැයි සතෙක් පෑගෙන එක අපි චේතනාවකින් කරපු දෙයක් නෙමෙයි. පය ඔසවල තිබ්බා. ඒක චේතනාවයි. හරිද? හැබැයි පය ඔසවල තියෙනකොට අපි දකින්නේ නැතුව, පේන්නේ නැතුව සතෙක් පෑගිලා තියෙනවා. සතෙක් පෑගිලා මැරෙනවා කියවකෝ. කර්මයක් සිද්ධ වෙනවද නැද්ද? ඇයි හේතුව? අර සතා මැරීමේ චේතනාවක් යාට තිබුණේ නැහැ. ඔන්න කැරපෙත්තෙක් යනවා. මේ ඕ ගිහිල්ලා මොකටද යනකොට සංකාර කකුලෙන් පාගලා දානවා. එතන මොකද තියෙන්නේ? චේතනාව තියෙනවා. ඔන්න උකුණෙක් මේක යනවා, කසනවා. සංකාල මෙහෙම කරලා ලෑන්දියා උකුණා මෙහෙම කරනවා නේද? මොකද්ද චේතනාවක් තියෙනවද නැද්ද? චේතනාවෙන් තමයි විදුන හැටි රක්ගාල දන්නවා මේ මකුණ කියලා දන්නවා. මොක පොඩි කරලා පස්සේ මැරෙනවා කියලා දන්නවා. තේරුණාද? අපිට ඒක මේ ඇඟ බේර ගන්න බෑ මම මේ හිතල නෙමෙයි කරුවේ කියලා. පුළුවන්ද? අපේ වාසයට අපි ඔහම හරව ගන්න වෙලාවල් තියෙනවා. ඒක කාට බොරු කරුවත් තමන්ගේ හිතට බොරු කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට එහෙමනම් මේ කායික, වාචික, මානසික සියලුම ක්‍රියාවන් සිද්ධ කිරීම සඳහා මේ උත්සාහයක් සිතත්තා සමග සම්බන්ධව තියෙනවා. එතකොට මේ සෑම යන්ත්‍රයක්ම ක්‍රියාත්මක වෙන්නේ ඒ යන්ත්‍රයේ යම්කිසි මූලස්ථානයක තියෙන වායුවේ තල්ලු කිරීම නිසා. ඒ වායුව තල්ලු කිරීම නිසා තමයි ඒක සිද්ධ වෙන්නේ. වාත වේගයෙන් තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒ වගේ තමයි මේ සිත හා සම්බන්ධ වෙච්ච මේ ක්‍රියා කිරීමේ උත්සාහයක්. එහෙමත් නැත්නම් ක්‍රියා සිදු කිරීමේ වේගයක්. හරියට අර යන්ත්‍ර ක්‍රියාත්මක කරන වායුවේ තල්ලු කිරීමේ වේගය වගේ තමයි මේ චේතනාව දැනගන්නේ. ඒක මේ සිත හා සම්බන්ධව වෙච්ච වේගයක්. ඉතින් ඒක නිසා මේක හැම අවස්ථාවකදීම, සෑම අවයවකදීම මේ ක්‍රියා කිරීමේ මූලය මේ වායුව හැටියට සඳහන් කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේ මේ චිත්ත ප්‍රයෝගයයි කියන ලද වේගය තමයි, උත්සාහය තමයි චිත්ත චෛතසිකයන්, සිතතහ චෛතසිකයන් ක්‍රියාත්මක කිරීමේ මූලය බවට පත් වෙන්නේ මොකද්ද? මේ චේතනාව කියන ධර්මයන්. චේතනාව නැත්නම් එතකොට මේක වීරිය කියන ධර්මතාවය නෙමෙයි මේක.
ඔය උත්සාහවත් කරවීම කිව්වට මෙතන වීරිය කියන චෛතසිකය නේ මොකද්ද චෛතසිකය? චේතනා කියන චෛතසික ධර්මය. එතකොට එහෙමනම් මේ සැලෙන් මේ සෑම අවයවයක්ම ඒකට අනුව තමයි චලනය වෙන්නේ. සියලුම චිත්තචෛතසික ධර්මයන් ක්‍රියාත්මක කරන්නේ මොහොගේ බලයෙන්ද? චේතනාවේ බලෙන්. චේතනාව ඇති වුණාට පස්සේ තමයි වායුව මූලික කරගෙන සියලුම ක්‍රියාවන් කරන්න නන්දු කරනවා. දැන් අපේ ඇඟිල්ලම් මෙහෙම උස්සුවයි කියමුකෝ. ඉස්සර වෙලාම මෙයා ඇඟිල්ල උස්සන්න කියලා සිතක් පහළ වෙනවා. ඒ අනුව මොකද වෙන්නේ? වායෝ ධාතුව ක්‍රියාත්මක වෙනවා. වායෝ ධාතුවට අනුව ඇඟිල්ල ඉස්සීම සිද්ධ වෙනවා. ඉතින් ඒ දේ තමයි සිද්ධ වෙන්නේ. එතකොට එහෙමනම් ඒ සිත හා සම්බන්ධ වෙච්ච මූලික වූ වේගය මේ තමයි මෙතන චේතනාව කියලා සඳහන් කරනු ලබන්නේ. ඒකටම තමයි අපි කර්මය කියලා කියන්නේ. කර්මය කියලා කියන්නේ ඕකම තමයි. අපි සමහරවිට කර්මය කිව්වෙන් පස්සේ ඔය කුසල කර්ම අකුසල කර්ම තමයි බොහෝ දුරට ගණන් ගන්න. එකක් කර්මය තමයි. ඒක කුසල කර්ම හෝ අකුසල කර්ම කරන්නේත් මේ චේතනාවේ බලයෙන්. කටේනද කියන කාරණා. අතප්පයක් ඔසවන්නේ. දැන් අපි කියමුකොට කාට හරි ගහන්න අතප්පයක් ඔසවන්න. තේරුණාද? ඒක කාට හරි ගහන්න අතප්පයක් ඔසවන කුසල කර්මයක්ද අකුසල කර්මයක්ද? අකුසල. කාට හරි මොනවා හරි දෙන්න අත කුසල මෙහෙම මොනවා හරි පරිත්‍යාග කරනවා. මොකද්ද? ඒ කුසල කර්මයක්. එතකොට අරකින් අකුසල විපාක ලැබෙනවා මේකෙන් කුසල විපාක අපිට ලැබෙනවා. එතකොට එහෙමනම් මේක සාමාන්‍ය එකක් වුණාට ආකාර නානත්වය නිසා විවිධ ආකාර ප්‍රභේද භාවයට පත් වෙනවා. එතකොට මේ සමාන වෙච්ච චෛතසික ගණනාවකින් යුක්ත වෙන එක හිතකින් අනෙකුත් ක්‍රියාවන් සිද්ධ කරන්නේ මොහොගේ වේගෙන්ද? චේතනාව. ඒතකොට චේතනා නානත්වය අනුව විවිධ ක්‍රියාවන් අපි සිද්ධ කරනවා. කුසල කර්මත් කරනවා, අකුසල කර්මත් කරනවා. යාඩ අත ඔසවනවා, අත පහත් කරනවා, කකුල ඔසවනවා, කකුල බිම තියනවා, දුවනවා, පනිනවා, නටනවා, ගයනවා, වයනවා, කනවා, බොනවා විවිධාකාර ක්‍රියාවල් අපි කරනවා. මොහොගේ බලවේගයෙන්ද කරන්නේ? චේතනාව. චේතනාව නැත්නම් ඒක කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එතකොට එහෙමනම් හොඳට මතක තියාගන්න මේ කර්මය කියලා කියන්නේ මොකද්ද? චේතනාව. අපි මේ චේතනාව පිළිබඳව තවදුරටත් අපි ඉස්සරහට විග්‍රහ කරගෙන ඔයත් අහලා තියෙනවනේ චේතනාහං වික්කවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනස. අහලා තියෙනවද? චේතනාහං වික්කවේ කම්මං වදාමි. මහණෙනි මම මේ චේතනාව කර්මය කියලා දේශනා කරනවා. චේතයිත්වා සිතලා සිතවිලි ඇති කරගෙන කම්මං කරෝති ක්‍රියාවක් කරනවා නම් කොහොමද? කායේන වාචාය මනසා. කායින් වචනේ මනසින්. කායේන වාචාය මනසා. කායින් වචනේ මනසින් ඒ ක්‍රියාව සිද්ධ කරනවා නම් ඒකට කියන මොකක් කියලාද? කර්මය කියලා සඳහන් කරනු ලබනවා. එතකොට අපි කුසල කර්ම කළොත් කුසල විපාක තියෙනවා, අකුසල කර්ම කළොත් අකුසල විපාකයන් තියෙනවා. ඉතින් ඒව අපිට සංසාරේ ආනන්ද අප්‍රමාණ කාලයක් අපිට විපාක ලැබෙනවා. දැන් ඔය ඇත්තන්ට මේ මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා තියෙන්නේ මොහොගේ බලයෙන්ද? කර්මයක. මොන කර්මයක්ද? කුසල කර්ම. කුසල කර්මය. සැප විපාක ලැබෙනවා නම් කුසල කර්මයක්, දුක් විපාක ලැබෙනවා නම් අකුසල කර්ම. ඉතින් අපේ සංසාරයේ කරපු කුසල අකුසල කර්මයන් අපට විපාක දෙනවා. හැබැයි ඒක විපාක දෙන්නේ එක සැරේටම විපාක දෙන්නේ නැහැ. ඔයත් අහලා තියෙනවනේ අර ඉරේ රෝප හැටිය මිදෙන්නේ නැහැනේ. නේද? මොකද්ද වෙන්නේ? ඒක මුහුංජ දන්නවනේ මුහුංජදල කාලයක් තියෙනවා. ඊට තමයි කන්න පුළුවන් වෙන විදිහට ඒක සකස් වෙන්නේ. ඒ වගේ තමයි කරපු හැටියට විපාක ලැබෙන්නේ. ඒක ක්‍රමෙම විපාක ලැබෙන්නේ නැහැ. ඒක නිතානේ සමහර අය කියන කෝ ඔච්චර නරක වැඩ කරනකෝ මිනිසුන්ට විපාකයක් නැහැ. ඔබ ඔක්කොම එකට වෙලා මුහුන් වෙලා
විපාක දෙන්න පටන් ගත්තයින් පස්සේ පොලි වැල් පොලිත් එක්ක තමයි මොකක්ද හම් වෙන්නේ? ඒ විපාකේ Tamanට ලැබෙන්නේ. කුසලයක් එහෙමයි අකුසලයක් එහෙමයි. ඉතින් ඒක නිසා හොඳට ඒ කරුණු කාරණාවන් පිළිබඳව තේරුම් බේරුම් කරගන්න ඕන. හැබැයි සියල්ලම කර්මයෙන් සිද්ධ වෙන්නේ නෑ කියන බවත් අපි තේරුම් ගන්නට ඕනේ. ඒක තේරුම් ගන්නත් මේ ධර්මය අපි හොඳට ඉගෙන ගන්නට ඕනේ. අපි එහෙමනම් ඊළඟ දවසට කර්මපත්‍ය පිළිබඳව සාකච්ඡා කරමු. ඊළඟ දවසට පාඩම් කරගෙන ඉන්න මෙන්න මේ ඩිංග. මේක එදාට දෙන ටික පාඩම් කරන් එන්න. බොහොම ලේ ඩිංගයිනේ පාඩම් කරන්න දෙන්නේ. කියන්න කම්මපච්චයෝති කුසල කුසලං කම්මං විපාකානං කන්දානං කටත්තාච රූපානං කම්මපච්චයේන පච්චයෝ මොනෝයි ඩිංග විතර අමාරු නෑ. කොහොම ඩිංග පාඩම් කරන්නේ ඈ? ඒ ටික පාඩම් කරගෙන ඉන්න ඊගාදවසට ඒක විස්තර කරලා දෙන්න. අපි මේ කර්මප්‍රත්‍ය විස්තර කරන්න මූලාරම්භයක් හැටියට තමයි මේ කරුණ ටික අපි සාකච්ඡා කරන්නට යෙදුනේ. අද ඔය ඇත්තන්ගේ පැයක් ඉති මට ගන්න වෙනව කරන්න දෙයක් නෑ ඈ. ඊළඟ දවසේ ඒ ටික හොඳට කටපාඩම් කරගෙන එන්න. ඔව්. ඊළඟ නිවේදන කීපයක් තියෙනවා. සාකච්ඡා කරන්න තව ප්‍රශ්න ගැටලු තියෙනවා. අපි ඊළඟ දවසටම අහමු ඈ. නයි 16 අමාවක පොහොය බැවින් සිල් සමාදන් වෙන ලෙස දැනුම් දෙමි. කෝට්ටේ තිරපැරකුම්බා පිරිවෙනෙහි එදින දහවල් දානේ මාළඹේ පන්තිය විසින් සිදු කරන අතර දානමය ද්‍රව්‍ය උදේ 9 පමණ වන විට පිරිවෙන වෙත රැගෙන එන ලෙස දන්වන අතර සිල් ගැනීමට බලාපොරොත්තු වන අය උදේ 6ට පැමිණෙමි. එතකොට අමාවක පොහොය තියෙන්නේ 16 වෙනිදා. 16 වෙනි එතකොට සෙනසුරා පන්තිය නැද්ද එතකොට ඈ එහෙනම් අභිධර්ම පාඩම මෙහෙදි කරමු. දවසක්ම තියෙනවනේ. අන්න හරි. දැන් මේක අද ඉතුරු වෙච්ච ටිකත් එක්ක මේ අපේ කර්ම ප්‍රත්‍යයෙන් බණ කියන්නම්. එතකොට හරිනේ. මම කර්ම ප්‍රත්‍ය ගැන දාට බණ කියන්නම්. හුඟක් වෙලා තියෙනවනේ. අද අඩු වෙච්ච ටිකයි ඊළඟ දවසට කරෙන්නේ නැති ටිකයි එක ඔක්කොම එකතු කරවලා කර්ම ප්‍රත්‍යයෙන් ඔන්න මතක තියාගන්න මේ කියපු මේ වගෙන් එදාට මම ධර්ම දේශනාව කරන්න. හරිනේ? බොහොම හොඳයි. කර්මය පිළිබඳව සම්පත්තේන පත්‍ය. එතකොට අද දිවිච්ච පාඩුවයි ඊගාව දවසේ පන්ති නැති වෙන එක ඔක්කොම එකතු කරලා ඒක පැය දෙක තුනක් කියන්න පුළුවන් නේ. ඒ දෙක තුනේම මම කර්මපත්‍යයෙන් තමයි මේ පාර මාස පොය දවසේ බණ කියන්නේ. හරිනේ? කැමැති කෙනෙක් එන්න. එතකොට හරිනේ? කැමැති කෙනෙක් එන්න හවස 1 ඉඳන් තියෙන්නේ බණ. 1 ඉඳන් 3:00 වෙනකම්. හරිනේ? 2 3. හරිනේ? හරි. ඒක නිසා මේ කර්මපත්‍යයෙන් එදාට අපි බණ කියනවා. මොකද මේ පැයයි ඊළඟ දවසට පැය 2යි ඔක්කොම එකතු කරලා පැය 3ක්ම වෙන්න මම බණ කියන්න. හරිනේ? කර්මපත්‍ය. එතකොට පන්තියේදී ලේසි මට කියලා දෙන්න. හරිනේ? හරිනේ? හරි. ඊළඟට අප සංවිධානයේ ක්‍රියාකාරී සමාජික සුගතචන්දන මහතාගේ ආදරණීය බිරිඳ අභාව ප්‍රාප්ත වී ඇත. එබැවින් අවසන් කටයුතු අද හවස 4ට දෙහිවල පවුලේ සුදානුභූමේදී පැවැත්වෙන බව දැනුම් දී ඇත. ඒ සඳහා සහභාගී වන ලෙස කාර්මිකව ඉල්ලා සිටින අතර අද හවස 2ට සුදු ඇඳුම් මැද සුසිලාරාම විහාරස්ථානයේ වෙත පැවෙන ප්‍රවාහන පහසුකම් ලබා ගන්නා ලෙස තමයි. පාන්සුකෝලේ තියෙන්නේ 3ට. 3ට පාන්සුකෝලේ පටන් ගන්නවා.
අමාවක පොහොය බැවින් ලබන 16 වන දින නිවාඩු 14 වෙනිදා සුතිලාරාමේ පැවැත්වෙන ධර්ම පන්තිය පැවැත්වේ. මෙම වසරේ ලේනගල තෙනතුනේහි පැවැත්වෙන නේවාසික භාවනා වැඩසටහන ලබන ජූනි 5න් පසු පැවැත්වෙන අතර 5න් පසු නෙවෙයි 6න් පසු 6 වෙනිදාට පින්කම් ඉදිරියේ දැනුම් දෙන්නෙමු. ඔන්න එකක් කල් දැම්මෙන් පස්සේ දිගටම කල් යන කරන් දියන්නේ. ඈ මේ පෙබරවාරිදී මාර්තු කරන්න තීත් එක නේද? වාර්ෂිකව සංවිධානය කෙරෙන පින්කම මෙවර දීඝවාපියේදී අගෝස්තු 21, 22, 23 යන දෙදින තුල පැවැත්වේ. දින වෙන් කර තබා ගන්න. හොඳයි. එහෙමනම් අවසන් කර මේ ඔයත්ෝ තව ඉන්නවද වෙලා? නෑනේ. ඈ හොඳයි. අභිවාදන සීරිස්ස නිච්ඡං වද්දා පුචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං කමාමි සාත්සාද අනුමෝදාමි අනුමෝදත කමාමි කමිතබ්බං සුඛී හෝතු නිදුක්ඛෝ හෝතු නිබ්බාන පච්චයෝ හෝතු භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධාන් වාවේන ධම්මාන් වාවේන සංඝාන් වාවේන සදා සොත්ති භවන්තු තේ සුඛ. එහෙනම් දෙවියන්ටත් මළගේ ඥාතීන්ටත් පින්පෙත් අනුමෝදන් කරලා පන්ති අවසන් කරලා යන්න. Kudia kalian dari hamu kudia kalian